හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න ඉතින් පළවෙනි බ්ලොග් එක කට්ටිය බලලා තිබ්බා ඇත්තටම සතුටුයි දෙවෙනි බ්ලොග් එකක් දෙන්න කියලා ඉතින් හිතුණා ඒක නිසා පොයේ දවසේ නිමාඩු දවසේ අද හරි ඉතින් අපි අද බලමු දෙවෙනි බ්ලොග් එකට තෝරාගත්තේ ලස්සන පූජනීය ඓතිහාසික ස්ථානය හරිද අපි ඉතින් අද ගිහින් බලමු අන්නේ ඓතිහාසික ස්ථානය මොකද්ද කියලා ඉතින් guys අද දෙවනි බ්ලොග් එක සෙට් වෙන්නේ ඇබුල්ගම රජමහා විහාරයට. කට්ටියම යමු ඇබුල්ගම රජමහා විහාරයට. ඉතින් ගිහින් බලමු. ඉතින් guys කිව්ව විදියට අද ආවේ ඇබුල්ගම රජමහා විහාරයට. හරි ඉතින් අපි ඇතුළට ගිහින් බලමු කොච්චර ලස්සනද කොහොමද කියලා. බලපු අයටත් නොබලපු අයටත් ලස්සන බ්ලොග් එකක් අද මන් ගෙනවා. ඉතින් අපි ගිහින් බලමු ඇතුළ කොහොමද කියලා. පටන් ගද්දි නම් මෙන්න එහෙම තමයි ඇත්තටම මාර ලස්සනයි. අපි ඉතින් ගෙදරම ගිහින් බලමු කොහොමද වෙන්නේ කියලා වැඩේ කොහොමද විස්තරي කියලා ඇති කුණ්ඩෙකුත් නැහැ කුණ්ඩි හදා යනවා ඉතින් අපි ගිහින් බලමු යන් දිකට මාත් එක්ක තමයි ඉතින් වෙන්න ඇඹුල්ගම ලස්සනයි ඇත්තටම වව් ඇඹුල්ගම ඇත්තටම මාර ලස්සනයි මේ ප්ලේස් එක ඕගොල්ලොත් එන්න ඇඹුල්ගම අවුව හින්දා නම් ඉතින් පේන එකක් නෑ ගොඩා මාර අවුවක් තියෙන උඩට ඉතින් බලන්න කට්ටිය බලන්න අස්ර වීඩියෝ එකකට ඉතින් guys ඔම දිගටම අපි ඉතින් ටිකින් ටික උඩට යන්න පටන් ගත්තා. යන්ගෝ ඉතින් ඔහොම ටික යා. wow යා මොම ඉතින් ගල් මැද්දේ යනවා ඉතින්. අර කඳු යාය පීරමින් වගේ යන්න තියෙන්නේ දැන් ඉතින්. දෙක පෙන්න යනවා ඉතින්. යන්කෝ අපි උඩටම ගිහින් බලමු කොහොමද කියලා. ඔයාගේ දැන් මොන්න මචල්ල තාත්තත් වෙනවා මම පොඩි චූටි ආතල්ලයක් දුන්නා පොඩි ආතල්ලයක් කර දෙන හින්දා පාන්න කොතන දෙන ආතල්ල කර ෆොටෝ එකක් ගන්න ඉන්න කියලා ඩයල් එකේ ඉන්න ෆොටෝ එකක් ගන්න වගේ ආයි ඉතින් ඔන්න යෑම පටන් ගත්තා යමු දිගටම යමු ඒරේද මම භාගය වෙන්නේ
ආවට පස්සේ තමයි උඩට ආවට පස්සේ තමයි දැක්කේ ඉතින් මචං බලන්න සැතපෙන බුදු පිළිමයක් තියෙනවා ඒක මාරම ලස්සනයි. ඉතින් කට්ටියම වෙලා බලන්න ඕනේ ඇත්තටම පුරාට මාරම ලස්සනයි උඩට එද්දි ඒ හදලා තියෙන විදිහයි ඒ පිළිම අඹලා තියෙන විදිහ ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් ඕකලොත් ඇවිල්ලා බලන්න අර ගල්ලේ ලස්සනට අඹලා තියෙන විදිහ. ඉතින් ගිරු දුර්ගම ඔන්න ගයිස් ඉතින් බෑගෙන යද්දි කපල් එක්කුත් ආව සොරි වෙන්න ඕනේ වීඩියෝ එක දැක්කොත් කරන් දෙයක් නැහැ හොරෙන් එහෙම කපල් ආව නම් කරන් දෙයක් නැහැ වීඩියෝ එකට ආව වුණා නම් අපි යම්කෝ එකේ ඉස්සරහට හීට් එක ගායිස් ඉතින් ලස්සන ලොකේෂන් එකක් තමයි. තාම උඩේ වැටෙනවා. ලොකේෂන් නේ. මල ලොකේෂන් එකක් තියෙන්නේ තාම උඩේ. අපි ඉතින් යා ගිහින්ම වලු. හැලියගමෙන් ඇබුල්ගම කරා. අර අල්ලා යන්න වෙලා තියෙන්නේ බයි. අයියෝ අතුරේ යනවා වගේ දෙයක් ගයිස් තියෙනවා. අතුරේ යනවා වගේ. ඒක තමයි සිරිපාදේ යන්න ගියාම ඉස්සර. අඩෝඩු එහෙම යෑම ජීවිතේට යන්න හම්බුන්නේ. අද ගියානේ. අද ගියා. ඒකනේ මම කිව්වේ කැලේ යන්න දිනා කියලා කොට. සින්දු කියන්න එපා. ඉතින් මචං උඩට ආවට පස්සේ පොඩි view point එකක් තියෙනවා ඇත්තටම ලස්සනයි ඈ. උඩ ඉඳන් පල්ලෙහා ටික බලද්දි මාරම ලස්සන. ඒක ඉතින් ෆෝන් එකෙන් බලුවට තේරෙන්නේ නැහැ. ඇත්තට ළඟට ගිහලා තමයි බලන්න ඕනේ. ඒ උඩට වෙලා බලද්දිම ඒක ඇත්තටම ලස්සන තියෙන්නේ. හරිද? යම්කෝ තව ඉස්සරහට ඔය දැක්කද ඩයල් එකට කන්ද නැග ගන්න අයියෝ නාතෙල්ල කීතේ කාට නැග ගන්න බයි. කාටියම් බලාගෙන ඌව උඩට ගන්න කන්දක් නැග ගන්න බැරි එක අර උඩ අල්ල ගන්න ඉතින් ගාතෝන උඩට ආවා උඩට ආවට පස්සේ බාන මොකද්ද දකින්නේ කියලා ඕගොල්ලෝ යා හම්බාන කොන්න බලන්න ඉතින් වාව් කොහමද ඒක ඇත්තටම මාර ලස්සනයි ඈ ඒ ටික Hi guys, look kok इवेंट बदल गया ए hi guys Hi guys. इवेंट Hi guys. इवेंट हरी हरी एक बार hey hi Hi guys. ඔන්න ඉතින් උට ආතල්ලයක් දීලා ඔන්න තාත්තට පොඩි ආතල්ලයක් දුන්න ඔන්න බලන්න
අත උස්සන්නේ කොහොමද බලන්න. මහින්ද රාජපක්ෂ වගේ අත වාරනවා. ඉතින් guys ඊට පස්සේ අපි ආවේ උඩ තියෙන පහම් පත්තු කරන්න. අන්න එහෙම ප්ලේස් එකක් තියෙනවා වෙනම ප්ලේස් එකක්. කඳුන් කුල් පත්තු කරන්න. ඉතින් අපි ඔන්න ඔතෙන්ටත් ආවා. එතෙන්ට ඇවිල්ලා ඊට ඉතින් පත්තු කරලා හේපේ කට්ටිය. කොහෙද ඉතින් ඒගොල්ලන් මට පත්තු කරගන්න ඕනේ පස්සේ. ඒගොල්ලන්ට වීඩියෝ එකක් ගන්න කිව්වනේ. ඔන්න ඉතින් මාත් ෂේප් එකකින් මල් ටිකක් තියාගෙන තමයි වැඩේ යන්නේ. අපි ඉතින් බලමුකෝ නේද. ඒ හරියට තියලා මල් ටිකක් එහෙම තියලා පහන් ටිකක් එහෙම තියලා පැතිස් ඉතින් පල්ලෙහාට යන්න තමයි ඉතින් බැලුවේ. බලන්නකෝ ඇත්තටම මාර ලස්සනයි ඈ. වීඩියෝ එකකින් දකින්නට වඩා හරිද? ඉතින් මචල්ලා ඔන්න වාන්න උඩට ඇවිල්ලා පොඩ්ඩි view point එකක් සෙට් වුණා. ආයි පල්ලෙහා ඔක්කොම වගේ පේනවා. අර කැලණි ගඟක් පේනවා. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් තමයි ඇමරිකන් වෝට් එක තිබ්බේ. යන්නේ ඒකත් පේනවා බාන ලස්සන. ආන් අර නිල් පාට කෝ ඒ පාර ඔන්න කැලණි ගඟ අන්න ඇමරිකන් වෝට් එක නිල් පාටට පේන්නේ ඇමරිකන් වෝට් එක. උඩට ආවට පස්සේ මුළු ඒරියා එක මාර ලස්සනට පේනවා. ඒක හරින හවස් ටයිම් එක තමයි. කොහොම තමයි ඇඹුල් ගම යන්න රියන විදිහ. ඕගොල්ලොත් එන්න අනිවාර්යෙන්ම ඇඹුල් ගමට ඇවිල්ලා පොඩ්ඩක් වටේ පිටේ සීනාර බලන්න මාරම ලස්සනයි. අය ලංකාවේ මෙච්චර ලස්සන තැන් තිබිලා ගෙවල් වල ගෙවල් ගාවිලා මෙච්චර ළඟ තැන් තිබිලා. පල්ලෙහාට ගිහලා ගන්නකෝ. ඔතන වාඩි වෙලා ගත්තනම් තමයි නියම. පල්ලෙහාට ගිහිල්ලා ඉස්සරම. බාන්නේගේ ලස්සන. ඉන්නවා ගල් සීන් වෙලා. මෙතන ගල් තියෙන කකුලක ගියොත් එහෙම මේ කොහොමද පොළොව? ගයිස් ඉතින් ඇත්තටම මාර ලස්සනයි. කට්ටියම කියන්නේ එන්න ඇඹුල්ගම. ඇඹුල්ගම ඇවිල්ලා ඕගොල්ලෝ උඩට මෙන්න. ඇත්තටම මාර ලස්සනයි. අපි මෙච්චර ළඟ ඉඳලවත් ඇවිල්ලා නැහැ. ඉතින් ඇත්තටම බ්ලොග් එකක් ලස්සනට කරනවා වගේ මට හිතෙනවා. අපි ඉස්සරහට ගිහින් තා බලමු. ඊළඟ පන්සලට යන්නේ පන්සලට ගිහිල්ලා එන්න ඉතින් ගෑමක් තමයි වෙන්නේ. ඔයාලා පෙන්න ඇඹුල්ගම. ඉතින් guys ඒක කිව්වනට පස්සේ ඔන්න ආවා උඩ තායෙත් තියෙන පාරට පේන බුදු පිළිමයක්. එතන අපි ඉතින් මොනවාද මල් එහෙම තියලා හඳුන් කූරු එහෙම ගහලා ඉතින්ද කියන්නේ අහස් ගව්ව කියලා. අහස් ගව්ව කියලා ඉතින්ද වෙන නමක් තියෙන්නේ. ඔන්නගේ අහස් ගව්වටත් ආවා. පොඩ්ඩක් අහනවා දැන් මොතනින් අම්මා මොකක් හරි එකක් කියනවා හොඳට අහන්න. ගෑල්ල මෙවල්ලා ගියා ජම්මට උඩ මෙයා අද ගිහිල්ලා වන්තල් මට නොකියවිය. මෙයාට ඉන්න ගෑනු ළමයි. එහෙම එකක් සෙට් වුණා නම් ඔය ජොබ් එකක් හැම කරගෙන ඉන්නවනේ පිළිවෙලකට. එහෙම නැති හින්දානේ. 17 nah lanjut ya patur jual patur ya atur patur ini dah patur ඊට පස්සේ guys වැදලි වෙරලා ඔන්න ෂේප් එකේ පල්ලෙහාට බහින්න තමයි හැදුවේ. බාන වටපිටාව නම් ඉතින් මාර ලස්සනයි ඈ. මාරම ගති. ඔන්න ඉතින් මං ෂේප් එකේ ඔන්න ඉතින් පල්ලෙහාට බහිනවා. වීඩියෝ එක ෆෝන් එක ළඟට එනකන් ඔය ෂීප් එකේ ඉන්නවා කැරකි. ආවට පස්සේ තමයි ඔය යන්නේ. අයියෝ යෝ දෙක පෙන්නනවා කොයි විලෙත් දෙක.
හරි දැන් ඔන්න මෙතන මාර් නිකන් පල්ලමක් වගේ තිබ්බ ප්ලේස් එකකින් බාන්න කට්ටිය බයිනවා ඉමින් අඩු මගේ වීඩියෝ කෑල්ලක් ගන්න බැරුණානේ එතනත් මරුවට තිබ්බා කොහෙද මේගොල්ලන්ගේ වීඩියෝ ටික ගන්නුවානේ මට ඕන්න ඕකනේ පස්නේ ඈ තාත්තා උතනත් ඔන්න ආතල්ලයක් දින අර අයියෝ අරුව ඉතින් අල්ලගෙන බයිනවා අයියෝ ඔන්න ගයිස් ඉතින් මෙතනක් තියෙනවා සැතපෙන බුදු පිළිමයක් බලමු ඊට පස්සේ ඉතින් ගයිස් ඒකත් බලලා ඔන්න ආයෙ අපි පල්ලෙහාට බහින්න ගත්තා හිමින් සැරේ. ඊපිරි පල්ලෙහාට බහිනවා. අනිවාර්යෙන් එන්න ඕන. අපි ලස්සන ප්ලේස් එකක් තියෙන ඇත්තටම ඒ බලන්න පුළුවන් ප්ලේස් එකක් අය එකමාරක දෙස්ක වගේ ලස්සනට ෆොටෝ ටිකක් ගහලා පරිසරය බලලා ලස්සන පරිසරයක් බලලා ගියා. ඇත්තටම එන්න ඕනේ. වඩා මාර්ම ලස්සන ලොකේෂන් එක අච්චි මෙන්න ඕනේ. ඒ වගේ බලන්න හැමෝම channel එක subscribe කරලා දාන්න ඕනේ හොඳද? කොහෙන ෆොටෝ එකක් ගන්න. අය hina වෙලා ඉන්න ඕනේ hina වෙලා. අයියෝ. ඇත්තටම ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න ඔය ලස්සන ප්ලේස් එකක් තියෙනවා. මරු ඇත්තටම කට්ටිය වෙන්න ඕනේ මේක බලන්න ඇඹුල්ගම අනිවාර්යෙන් වෙන්න හංවැලට ඇවිල්ලා ඊට තව බස් එකක එන්න තියෙන්නේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් වෙන්න ඕනේ බලන්න මෙහෙ. ඇත්තටම මරු දුර ඉන්න කට්ටියට කියන්නේ එන්න ඕගොල්ලෝ. හංවැල්ලේ ඉඳන් තමයි ළඟම ප්ලේස් එක මම හිතන විදිහට අපිට ළඟ. ඉතින් කට්ටිය වෙන්න ඕනේ මේක බලන්න. ඇත්තටම මාර ලස්සනයි. view එක නම් සුපර්. ඇඹුල්ගම එන්න යන්න මාත් එක්ක කට්ටිය. අනිත් කට්ටිය ඉස්සරහින් ගියා වීඩියෝ එක කරගන්න පස්සට යවුවා යම් කට්ටියෙන් බලමු දෙවෙනි බ්ලොග් එක මම හිතුවා ඉතින් ලස්සනට කරගන්න ඇත්තට ඇඹුල්ගම ඇවිල්ලා ඇත්තටම ඉතින් ඒක ලස්සනම කෙරුණා යම් අපි බලමු ගිහිල්ලා ඉස්සරහට දැන් ඉස්සරහට නම් පල්ලෙය තාම මොකුත් නෑලු එච්ච ලොකු දෙයක් කමන්නේ අපි දැන් කියන ටික තියෙනවා අපි බ්ලොග් එකෙන් බලමු වීඩියෝ ටික කොහොමද කියලා එහෙනම් අපි ආයේ පස්සේ සෙට් වෙමු කට්ටියටම බයි හරි යනවනේ බයි and then sir ඉතින් guys ඇඹුල්ගමට එන්න ඕනේ කට්ටියම දැන් අපි ඉතින් වැඩේ ඉවර වෙලා දැන් පල්ලෙහාට බහින ගමන් ඉන්නේ අපි ඉතින් පල්ලෙහාට ඇත්තෝම ඉන්නේ සරේ යා හරි guys ඉතින් මම හිතනවා දෙවනි vlog එක මම හිතුව විදිහට දෙවනි vlog එක ලස්සන කරගන්න පුළුවන් වුණා කියලා කොයි දවසේ ඇඹුල්ගම රජමහා විහාරයට ඇවිල්ලා ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඇඹුල්ගම රජමහා විහාරයට එන්න බලන්න Google එකේ ගිහුවොත් ලොකේෂන් බලුවාකොට ඇඹුල්ගම රජමහා විහාරය ලස්සනට බලා ගන්න පුළුවන් කට්ටියටම ඉතින් අනිවාර්යෙන්ම එන්න ඕනි මාර ලස්සනයි ඇත්තටම ඉතින් ආවට කමන්නේ ඕගොල්ලෝ ඔය පොලිතින් ඒ වගේ ප්ලාස්ටික් බෝතල් ඒව එහෙම අතර වටේ දාලා මචල්ලා යන්න එපා හරිද ලස්සන ප්ලේස් එකක් උඩාට ගියාමත් තියෙනවා වීඩියෝ එක ඇතුළේ උඹලා රේඩියෝ බලා ගන්න පුළුවන් ඇත්තටම ඉතින් කට්ටිය කියන්නේ අනිවාර්යෙන් වෙන්න ඇඹුල්ගම රජමහා විහාරයට ඇවිල්ලා වටේ පිටින් නරඹලා ආතල්ලේකේ මාර ලස්සන තියෙන දැටින් යන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ vlog එකේ සෙට් වෙමු. තව කොහෙන් හරි ප්ලේස් එකකින් එතකන් සෙට් වෙන්න කට්ටියම ජය වේවා.